අනසරුන් අද අපිට තියෙන්නේ පස්වෙනි පාඩම නල්චාවා යොයිල්. මේ පස්වෙනි පාඩම කතා කරන්නේ යට තියෙනවා අපිට කතා කරන්න අද ඒ කියන ව්‍යාකරණයත් අස්සොය ඔස්සොය හෙස්සොය කියන ව්‍යාකරණයත්. ඒ වගේම ওই වචන මාලාවේ තියෙනවා යොයිල් කියන යොයිල්. ඒ කියන්නේ සතියේ දින. එතකොට නල්චා කොල්ලියොන් ඔහි. ඒ කියන්නේ දිනයන් සම්බන්ධ වචන මාලාවක් තියෙනවා අපිට කතා කරන්න. එතකොට මුන්වාව චොම්බෝ ඒ කියන්නේ සංස්කෘතිය සහ තොරතුරු කොටස තියෙනවා. යාන්ලියොග්වා අම්ලියොක් ඒ කියන්නේ සූර්ය මාස දින කැලෙන්ඩරය සහ චන්ද්‍ර මාස දින කැලෙන්ඩරය පිළිබඳ කතා කරන්න තියෙනවා සංස්කෘතික කොටසක්. එතකොට මේ පාඩම ඉගෙනීමේ අරමුණ ගත්තොත් එහෙම මොකද්ද? යොයිරල් මරල්සු ඉත්තා. ඒ කියන්නේ සතියේ දවස් කතා කරන්නට පුළුවන්. නල්චාරල් මුද්ගෝ තේදපහල්සු ඉත්තා. ඒ කියන්නේ දිනයක් විමසලා පිළිතුරු දෙන්නට පුළුවන්. මේ පාඩමේ හක්සබ් මොප්පියෝ ඒ කියන්නේ ඉගෙනීමේ අරමුණ අන්න එකයි. ඒ කියන්නේ මේ පාඩම අපි හොඳට ඉගෙන ගත්තොත් එහෙම අපිට මේකේ සතියේ දවස් කොහොමද කියන්නේ? ඒතොර දිනයක් කොහොමද කාගෙන් හරි විමසන්නේ? ඒ වගේ පුළුවන් අපිට කතා කරන්න. අපි යම් පළවෙනි වචන මාලාවට ගියොත් එහෙම යොයිල් ඒ කියන්නේ සතියේ දවස් ටික සතියේ දවස් ටික කතා කරොත් එහෙම කොරියානු භාෂාවේ ලිපි ලේඛන වල අපි භාවිතා කරන්නේ මේක කෙටි විදිහට තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඒ කියන්නේ මේ වෝර් එතොරහවා සු මොක් කම් තෝ ඉල් ඒ කියන්නේ කොරියානේ ඔය තියෙන ලිපි ලේඛන කැලෙන්ඩරයක් දැක්කොත් එහෙම අපිට මේ කෙටි විදිහට තමයි පෙන්눔 කරන්නේ. එතකොට අපි සන්දට කියනවා වෝරියෝයිල් වෝරියෝයිල්. එතකොට අඟහරුවාදට කියනවා හායෝයිල්. එතකොට බදාදට කියනවා සුයෝයිල්. එතකොට බාස්වෙන්දට කියනවා මොක්යෝයිල්. එතකොට සිකුරාදට කියනවා කුම්යෝයිල්. එතකොට සෙනසුරාදට කියනවා තොයෝයිල්. එතකොට ඉරිදට කියනවා ඉරියෝයිල් කියලා. එතකොට ආයි පාරක් අපි කියමු වෝරියෝයිල් හායෝයිල් සුයෝයිල් මොක්යෝයිල් කුම්යෝයිල් තොයෝයිල් ඉරියෝයිල්. පැහැදිලිද? එතකොට ඔචේ ඕනල් නෙයිල් මෙන්න මෙහෙමත් කියන්න. ඒ කියන්නේ මේ වගේ වචනත් මෙතන තියෙනවා. ඔචේ කියන්නේ ඊයේ. ඕනල් කියන්නේ අද. එතකොට නෙයිල් කියන්නේ හෙට. එතකොට මෙන්න මේ දවස් පහ ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් ප්යොන්ගිල් කියලා. ඒ කියන්නේ සතියේ දින පහ. සතියේ දින පහ. එතකොට මේ චුමල් කියලා කියන්නේ සති අන්තය. එහෙම නැත්නම් වීකන්ඩ් එක. වීකන්ඩ් එකට කියනවා අපි චුමල්. ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදාවන් වලට අපි කියනවා චුමල් කියලා. සති අන්තය. සති අන්තය. හරිද? එතකොට මේ මේල් කියලා එකක් තියෙන වචනයක් තියෙනවා. මේල් කියන්නේ සෑම දවසක්ම කියන අදහසෙන් අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට මෙතන මේ තව යට වචනයක් තියෙනවා මුසන් කියන එක. මුසන් කියන්නේ මොන කුමන ආන් ඒ වගේ අර්ථයකින් තමයි මේක යෙදෙන්නේ. ඒ කියන්නේ අපි නොදන්න දෙයක් ගැන විමසනකොට අපිට භාවිතා කරන්න පුළුවන් මේ මුසන් කියන එක. බලන්න මෙතන යට උදාහරණ දෙකක් තියෙනවා. මුසන් උන්දුවල් චුවාහෙයෝ. ඒ කියන්නේ කුමන ක්‍රීඩාවට කැමතිද කියලා ප්‍රශ්නයක් අහන්නේ. එතකොට දෙවෙනි එක බලන්න ඔනරේ මුසන් යෝරියෝ. අද කුමන සතියේ දවසද නැත්නම් දිනයද කියලා අහන්න පුළුවන්. මේ මුසන් කියන අදහස ඒ වගේ අදහසකින් තමයි යෙදෙන්නේ. මුසන් කියන්නේ මොන එතකොට කුමන ඒ වගේ අදහසකින් අපිට භාවිතා කරන්නට පුළුවන්. Taman නොදන්න දෙයක් පිළිබඳව තමයි මේකේ ඒ කියන්නේ Taman නොදන්න දෙයක් ගැන විමසනකොට තමයි මේක භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට අපිට යට තියෙනවා බලන්න යට තියෙන මේක කෙරමල් පගෝ තෙවරල් වන්සොන් හසයෝ. ඒ කියන්නේ පින්තූරය බලලා තේවා එක. ඒ කියන්නේ මේ සංවාදය සම්පූර්ණ කරන්න වන්සොන් හසයෝ. බාන පළවෙනි එක ගත්තොත් එහෙම ඔනරේ මුසන් යෝරියෝ. අපි දැන් අර කොරියාවේදී භාවිතා කරනකොට කෙටි ලිපි ලේඛන වල භාවිතා කරන කෙටි ක්‍රමයක් කියලා කිව්වනේ. ආන් ඒ වගේ ඉල් වෝල් වාසු මොක්කම් තෝ ඉල් වෝල් වාසු මොක්කම් තෝ. එතකොට බාන ඔනරි මුසන් යොයිරියෝ අද කුමන සතියේ දිනයද කියලා අහන ප්‍රශ්නයක්. එතකොට අද කවද්ද? කම්යෝයිල්. කම්යෝයිල් කියන්නේ
සිකුරාදා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙහෙම කුම්යෝ sorry kum kumyo iriyo සිකුරාදා වේ කුම්යෝ iriyo. එතකොට දෙවෙනි එක බලන්න. දෙවෙනි එකේ මොකක්ද තියෙන්නේ? නෙයිරයි මුසන් යොයිරියෝ. හෙට කුමන සතියේ දිනයද? අද ඇවිල්ලා දැන් මම උඩදී කතා කරා ඔනල් කියන්නේ අද. එතකොට හෙට මොකද්ද? හෙට සියෝ සු කියන්නේ සියෝයිල් බදාදා. එතකොට අපි මේක ලියන්න පුළුවන් සුයෝ ඉරියෝ කියලා කියන්න පුළුවන් බදාදා වේ. එතකොට බලන්න තුන්වෙනි එකට අපි ගියොත් එහෙම හරි තුන්වෙනි එක බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ඔනරි මුසන් යොයිරි ඊයෝ අද කුමන සතියේ දිනේද? අද කවද්ද? ඔනල් අද මොක්චෝයිරි ඊයෝ කියලා කියන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට ඊළඟ එක බලන්න 4 ඔනල් කියන්නේ අදනේ. එතකොට නේ රේ මුසන් යොයිරි ඊයෝ. දැන් අද ඔනල් කියන්නේ අදනේ. අද ඇවිල්ලා වෝරයෝයිල් කියන්නේ සන්දා. හෙට කවද්ද? අඟහරුවාදා. එතකොට අපි ලියන්න පුළුවන් හ්වායෝයිරි ඊයෝ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අඟහරුවාදා වේ කියලා කියන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ මේ මුන්පොප් කියන ග්‍රෑමර් ව්‍යාකරණ අපි පළවෙනි ව්‍යාකරණය අපිට තියෙනවා කතා කරන්න ඒ කියන ව්‍යාකරණය. පළවෙනි ව්‍යාකරණය මේකට අදහස් තුනක් තියෙනවා. යම් සිදුවීමක් සිදුවන කාල පරාසය සලකුණු කරන්නට පුළුවන්. පළවෙනි අදහස. එතකොට දෙවෙනි අදහස ගත්තොත් එහෙම යම් කිසි දිශාවක් සලකුණු කරන්නට පුළුවන්. ඒ වගේම තුන්වෙනි අදහස තමයි යම් වස්තුවක් හෝ යම් කිසි පුද්ගලයෙක් යම් කිසි ස්ථානයක ඉන්නවා හෝ නැත යන්න කියන්නට පුළුවන්. හරිද? ඔන්න 3. බලන්න යටින් උදාහරණ පෙන්වන්න කරලා තිනවා. වෝරයෝයිරේ කියන්නේ සන්දාවේ වැඩ කරනවා. එතන මොකද්ද? ටයිම් පීරියඩ් එකක්. ඒ කියන්නේ කාලයක් හංගවලා තියෙන්නේ. සඳුදාවේ වැඩ කරනවා මේක. එතකොට කම්යෝ ඉරේ යොන්ආරල් බායෝ. එතකොට කම් සිකුරාදාවේ චිත්‍රපටයක් බලනවා. එතකොට චුමාරේ සුවෝයෝ. ඒ කියන්නේ චුමල් කියන්නේ සතියන්තයටනේ. එතකොට චුමාරේ සුවෝයෝ සතියන්තයේ විවේක ගන්නවා. හරිද? එතකොට මේක මෙන්න මේ වගේ ඒවාදී භාවිතා වන්නේ නැහැ. මොනවද? ඕනල් ඔචේ නෙයිල් චිගම් ආදී ඒවාදී මේක භාවිතා වන්නේ නැහැ. බලන්න යට උදාහරණයක් පෙන්වන්න කරලා තිනවා. ඔනරේ යොන්ආරල් බායෝ. ඒක හරිද? නෑ වැරදි. එතකොට ඒ වගේ වට ඔනල් ඔචේ මේ වගේ වට භාවිතා කරන්නේ නැහැ. හොඳේ? හරි. ඊට පස්සේ අපිට තියෙනවා දැන් අපි ඒ කියන ව්‍යාකරණය කතා කරා අපි කොටස් 3ක් තියෙනවා කියලා. ඒ කියන්නේ යම් කිසි කාල පරාසයක් සලකුණු කරනවා, යම් කිසි දිශාවක් සලකුණු කරන්න අපිට ගන්න පුළුවන්. යම් කිසි වස්තුවක් හෝ යම් කිසි ද්‍රව්‍යයක් යම් කිසි ස්ථානයක තියෙනවා හෝ නැත යන්න අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මෙතන තියෙනවා මේක බලන්නකෝ. තාරා ශිනන් හෙසයි ඉස්සොය තාරා මහත්මිය ආයතනයේ ඉන්නවා. එතකොට පුකම් ශිනන් චිබේ කායෝ පුකම් මහත්මිය ගෙදරට යනවා. එතකොට ඒ කායෝ යම් කිසි දිශාවක් සලකුණු කරනවා. එතන දිශාව මෙතන යම් කිසි ද්‍රයක් නැත්නම් යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නැත යන්න පෙන්눔 කරන ව්‍යාකරණය. හරිද? පැහැදිලිනේ? ඊළඟ එකට ගියොත් එහෙම කිරමල් පොගෝ මුංචංගල් සිසයෝ. හරි. පින්තූරේ පළලා මුංචංගල් වාක්‍ය ලියන්න කියලා තමයි කියන්නේ. හරි. එතකොට පළවෙනි එක බැලුවොත් එහෙම ඉරියෝයිල් කියන්නේ ඉරිදා.
ඉරිදා. හරිද? එතකොට ඉරියෝ ඉරේ සුවයෝ ඉරිදාවේ විවේක ගන්නවා. ඉරිදාවේ විවේක ගන්නවා. ඉරියෝ ඉල් ශුයිදා. ඒ දාලා ඉරිදාවේ සුවයෝ විවේක ගන්නවා. එතකොට දෙක බලන්නකෝ. ඉරියෝ ඉල් පියොන්වනේ කායෝ. ඒ කියන්නේ හොයෝ ඉල් හොයන්වනේ කදා. එතකොට හොයෝ ඉල් කියන්නේ අඟහරුවාදාවේ ආන් එතන මෙතන ඇවිල්ලා කාලය මෙතන ඇවිල්ලා පියොන්වනේ කායෝ රෝහලට යනවා. ආන් එතන ඇවිල්ලා මෙතන ඇවිල්ලා දිශාව පැහැදිලිද? දිශාව. හරිද? හරි. තුන්වෙනි එක බලන්නකෝ. මොක්චොයිල් මියොන්සිරේ කදා. ඒ කියන්නේ මොක්චොයිල් කියන්නේ බහස්පතින්දාට මොක්චොයිල් බහස්පතින්දාට මියොන්සිල් කියන්නේ රූපලාවන්‍යකාරය අන්න කදා කායෝ යනවා. එතකොට මෙතන ඇවිල්ලා කාලය හඟවනවා. මෙතන ඇවිල්ලා යම් ඒ යන දිශාව සලකුණු කරන්නට අපිට ඒ භාවිතා ගන්න පුළුවන්. එතකොට හතරවෙනි එක බලන්න. තොයෝයිල් කියන්නේ සෙනසුරාදා. ඒ කියන්නේ සෙනසුරාදා. තොයෝ ඉරේ ඉරේයෝ. ඒ කියන්නේ සෙනසුරාදාවේ ඉල් හදා ඉල් හේයෝ වැඩ කරනවා. එතන මොකද්ද? ටයිම් පීරියඩ් එක කාල පරාසය සලකුණු කරලා තමයි තියෙන්නේ. පැහැදිලිනේ? ප්‍රශ්න ටික හරි. ඊළඟ එක බලන්න. කෙරමල් පොගෝ පොගිවා කච්චි තෙවාරල් වන්සොන් හසයෝ. ඒ කියන්නේ පින්තූරය බලලා උදාහරණය සමග තෙවාරල් ඒ කියන්නේ සංවාදය සම්පූර්ණ කරන්න වන්සොන් හසයෝ. හරි. එතකොට බලන්න පළවෙනි එක ගත්තොත් එහෙම සුයෝයිරේ මෝහයෝ. දැන් හරි උදාහරණයක බලන්නකෝ. වොරයෝයිරේ මෝහයෝ. ඒ කියන්නේ වොරයෝයිල් කියන්නේ වොරයෝයිල් සන්දාවේ මොකද කරන්නේ? සන්දා මොකද කරන්නේ මෙයා? සිචංගේ කදා. සිචංගේ කදා කොහෙද? සන්දා කියන්නේ කවද්ද? බලන්න වොරයෝයිල්. මෙතින් හරි ඒක මේ මොකද්ද? සිචංගේ කායෝ පොළට යනවා. බලන්න පළවෙනි එක බලන්න. පළවෙනි ප්‍රශ්නය සුයෝයිරේ මෝහයෝ. ඒ කියන්නේ අපිට දැන් මෙතන පුළුවන් උන්දොන් හදාන්න තියෙන්නේ. මෙන්න තියෙනවා උන්දොන් හදා. එතකොට උන්දොන් හදා නම් කවද්ද? සුයෝ ඉරේ මෝහයෝ කියලා කියන්න පුළුවන්. සුයෝයිල් බදාදා මොකද කරන්නේ? මොනවද කරන්නේ? එතකොට සුයෝ ඉරේ මෝහයෝ බදාදාවේ මොකද කරන්නේ? උන්දොන් හේයෝ. ඒ කියන්නේ ව්‍යායාම නැත්තම් ක්‍රීඩා කරනවා. හරි. දෙවෙනි එක බලන්නකෝ. හරි. දෙවෙනි එකේ ඇවිල්ලා shopping හදා. shopping හදා කියන්නේ මොකද්ද? shopping හදා තියෙන්නේ කොහෙද? බඩු ගන්නවා. තොයෝයිල්. එතකොට තොයෝයිරේ මෝහයෝ. එතන ටයිම් පීරියඩ් එකක් කාල පරාසය සලකුණු කරලා තිනවා. තොයෝයිරේ මෝහයෝ shopping හේයෝ බඩු මිලදී ගන්න යනවා. හරි. භාණ්ඩ මිලදී ගන්න යනවා. පැහැදිලිද? හරි. බඩු මිලදී ගන්නවා. ඒතර තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. අනහෙන් හේ කාදා. ඒ කියන්නේ අනහෙන් හේ කායෝ. කියන්නේ බැංකුවට යනවා. බැංකුවට යන්නේ කවද්ද මෙයා? මේ තියෙන වොන් කියලා මාක් කරලා තිනවා. මෙතන කම්යෝයිල් කියන්නේ සිකුරාදාවේ මෝහයෝ. එනහෙන්ගේ කායෝ බැංකුවට යනවා. හතරවෙනි එක බලන්න. වායෝ ඉරේ. හරි. ජොන්ආරල් බායෝ. චිත්‍රපටිය බලන්න කවද්ද? හොයායෝයිල්. ඒ කියන්නේ අඟහරුවාදාවේ මොකද කරන්නේ? මෝහයෝ. අනිවාර්යයෙන් මේ ප්‍රශ්නාර්ථ ලකුණු එන්න ඕන. අඩුයි. හරි. එතකොට හොයායෝ ඉරේ මෝහයෝ අඟහරුවාදාවේ මොකද කරන්නේ? ජොන්ආරල් බායෝ චිත්‍රපටියක් බලනවා. පැහැදිලිනේ ප්‍රශ්න ටික? හරි. ඊළඟ එකට යමු. අපි ඊළඟ එක තියෙන්නේ තෙවා කන්වොකේෂන් එක. හරි. සංවාද. පුකම්ෂි චුමාරේ මෝහයෝ. පුකම් මහත්මිය චුමාරේ සතියන්තයේ මොකද කරන්නේ? තොයෝයිරේ හංගුගෝරල් කොම්බුහෙයෝ. තොයෝයිරේ සෙනසුරාදාවේ කොරියානු භාෂාව. හංගු කියන්නේ කොරියාව. දැම්මට පස්සේ භාෂාව හංගුගෝරල් කොම්බු හදා කොම්බුහෙයෝ. කොරියානු භාෂාව පාඩම් කරනවා. ඉරෝයිරේ උන්දොන් හේයෝ. ඉරිදාවේ උන්දොන් හදා ක්‍රීඩා කරනවා. උන්දොන් හේයෝ. හරි. එතකොට කල්ලෝ කියනවා ඔනරන් මෝහයෝ අද මොකද කරන්නේ? ඔනරන් මෝහයෝ ඔනරන් යොන්ආරල් බායෝ අද චිත්‍රපටියක්
බලනෝ ඔනරන් යොන්වාරල් බායෝ හරි කල්ලෝ කියනවා පුකම් ෂී චුමාරේ මොහේයෝ සතියන්තේ මොකද කරන්නේ පුකම් කියනවා තොයොයිරේ හංගු ගෝරල් කොම්බුහේයෝ සෙනසුරාදාවේ කොරියානු භාෂාව ඉගෙන ගන්නවා පාඩම් කරනවා ඉරිදාවේ උන්දොන් හේයෝ ඒ කියන්නේ ඉරිදට ව්‍යායාම කරනවා කල්ලෝ කියනවා ඔනරන් මොහේයෝ අද මොකද කරන්නේ පුකම් කියනවා එතකොට ඔනරන් ජොන්වාරල් පායෝ අද චිත්‍රපටියක් බලනවා පැහැදිලි නේද හරි ඊළඟ එකට යමු හරි එතකොට මේකේ තියෙන්නේ අපිට මේ සංවාදයක් හදන්න ඒ කියන්නේ යාලා දීලා තියෙන සංවාදයට අපිට මෙන්න මේ කොටස් දාලා සංවාදයක් හදන්න තමයි තියෙන්නේ පැහැදිලිද හරි එතකොට තොයොයිරේ උන්දොන් තොයොයිල් කියන්නේ සෙනසුරාදා උන්දොන් හදා කියන්නේ ව්‍යායාම කරනවා යොරි හදා කියන්නේ යුම් පියුම් කරනවා අපි පළවෙනි මේ හදලා තියෙන එක බලමු තොයොයිරේ මොහේයෝ සෙනසුරාදාවේ මොකද කරන්නේ උන්දොන් හේයෝ ඒ කියන්නේ ව්‍යායාම කරනවා නිජ්ජානන් චීනන් තොයොයිරේ මොහේයෝ නිජ්ජානන් මහත්මයා තොයොයිරේ මොකද කරන්නේ අචෝනන් යොරි හේයෝ මම යුම් පියුම් කරනවා ඒ කියන්නේ ආහාර පිසීමේ වැඩ කරනවා හරිද එතකොට දැන් අපිට මේකේ හදන්න තියෙන්නේ මෙන්න මේ ටික දාලා මේ දෙබසක් හදන්න ඕන. හරි. එතකොට අපිට අහන්න පුළුවන් ඊරියොයිරේ මොහේයෝ ශුයෝ නිජ්ජානන් චීනන් ඊරියොයිරේ මොහේයෝ චෝනන් ටෙලිවිෂනල් පායෝ මම ටීවී බලනවා. පැහැදිලිද? ඒ වගේ අපිට මේ සංවාදයක් අපිට ඕන විදිහකට දාලා හදලා මේක කතා කරලා ප්‍රැක්ටිස් කරලා අපිට පුරුදු වෙන්නට පුළුවන්. මේක කරන්න අනිවාර්යෙන් කරන්න ඕන. මේ වගේ ඒවා කරාම තමයි අපේ කතන භාෂාවේ වැඩි දියුණුවකටපත් වෙන්නේ. කතන භාෂාව. එතකොට අපිට මේ හදලා කතා කරාම අපිට කතන භාෂාවේ කතා කරන්න පහසු වෙනවා. පැහැදිලිද? හරි. ඊළඟ වචනමාලා දෙක ඒ කියන්නේ නල්චා කොල්යන් ඔවි ඒ කියන්නේ දිනයන් සම්බන්ධ වචනමාලාවට ගියොත් එහෙම චිනන්දල් කියන්නේ ඇවිල්ලා මොකද්ද චිනන්දල් කියන්නේ ගිය මාසය ඉබොන්දල් කියන්නේ මේ මාසය තාම්දල් කියන්නේ ලබන මාසය next month හරිද එතකොට අපිට වොල් කියන්නේ ඇවිල්ලා මාසයට වොල් කියන්නේ මාසයට එතකොට මාස 12 අපි කතා කරන්න පුළුවන් ඊර්වොල් ඊවොල් සම්වොල් සාවොල් ඕවොල් යුවොල් චිර්වොල් ෆල්වොල් කුවොල් ෂුවොල් ෂිබිල්වොල් ෂිබ්බිවොල් කියලා කතා කරන්න පුළුවන් මාස 12 එතකොට මේ චිනන්චු කියන්නේ ගිය සතිය චූ එකෙන් ගත්තාම ගිය සතිය එන්නේ අදහස සතිය එතකොට සතිය. එතකොට ඊබොන්චු කියන්නේ මේ සතිය. තාම්චු කියන්නේ ලබන සතිය. අර චිනන්දල්, ඉබොන්දල්, තාම්දල් වගේම තමයි චිනන්චු, ඉබොන්චු, තාම්චු. ගිය සතිය, මේ සතිය, ලබන සතිය. පැහැදිලිද? හරි. ඔන්නමයි මාස 12 සලකුණු වෙන්නේ මේ වචන මාලාවේ. එතකොට සුජ්ජා කියන්නේ නම්බර් අංක ක්‍රම දෙකක් තියෙනවා කොරියන් භාෂාවේ. එකක් කොරියන් අංක අනිත් එක චීන අංක. මේ තියෙන්නේ චීන අංක. හරිද? එතකොට ඉල් ඊ සම් සා ඕ යුක් චිල් පල් කු ෂිප් ඊෂිප් සම්ෂිප් අපිට ගණන් කරන්නට පුළුවන්. එතකොට මේ යටත් තියෙන වචන මාලාවක් චන්යොන් කියන්නේ චන්යොන් ඒ කියන්නේ ගිය අවුරුද්ද චන්යොන් ගිය අවුරුද්ද ඔරේ කියන්නේ මේ අවුරුද්ද නේනියොන් කියන්නේ ලබන අවුරුද්ද ඔන්ජේ කියන්නේ කවද්ද එතකොට ප්‍රශ්න පදයක් මේක ඔන්ජේ කියන්නේ ප්‍රශ්න පදයක් කවද්ද ඒ වගේ ප්‍රශ්නයක් අහන වෙලාවට අපිට මේක භාවිත කරන්න පුළුවන් අර මුසන් එක වගේ තමයි. එතකොට සෙන්ගිල් කියන්නේ බර්ත්ඩේ එක චිංගු කියන්නේ යාළුවා ෆ්‍රෙන්ඩ්. එතකොට කේක් කියන්නේ කේක් මියොංගු කියන්නේ ඇවිල්ලා උපන්දින වලට කන කෑමක් කියලා දැනට මතක තියාගන්න මේ මියොංගු කියන්නේ උපන්දින වලට කන කෑමක්.
හරිද? එතකොට මේ ඔන්චේ මියොත් වල් මියොචිල් ඊයෝ. එතකොට මේ ඔන්චේ මියොත් වල් මියොචිල්. ඒ වගේ කුමන මාසයේ කුමන දිනේද යන්න අහන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නවලදී අපිට භාවිතා කරන්නට පුළුවන්. මේ උදාහරණයක් දීලා තිනවා මෙතන ඔනරේ මියොත් වල් මියොචිරියෝ. අද කුමන මාසයේ කුමන දිනයද මියොචිරියෝ. ශීවල් ඔයිල් ඊයෝ. ඒ කියන්නේ 10 වෙනි මාසයේ 5 වෙනිදා 10 වෙනි මාසයේ 5 වෙනිදා වේ කියලා මේ වගේ ඒවා දාලා කතා කරන්නට පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට මේකේ බලන්න ඊළඟ එකටත් අපිට තියෙනවා පොඩි මේකක්. කරමල් පොගෝ තෙවාරල් වංශං හසයෝ. ඒ කියන්නේ පින්තූර බලලා සංවාදය සම්පූර්ණ කරන්න කියලා කියනවා. එතකොට පළවෙනි එකට ගියොත් එහෙම ඔනරි මියොත් වල් මියොචිරි ඒයෝ. ඒ කියන්නේ අද දිනය කුමන මාසයේ කුමන දිනයද කියලා අහන්නේ. එතකොට අපිට මේක කියන්න පුළුවන් මොකද්ද මේ 6 වෙනි මාසෙට අපි කියන්නේ ෂුවල් යුවල් මේ මොකක්ද අංකය ඊෂිබ් ඉල් ඊෂිබිල් ඊයෝ. ඒ කියන්නේ 6 වෙනි මාසයේ 21 වෙනිදා වේ. දෙවෙනි එකට ගිහිල්ලා බලන්න 8 වෙනි මාසයේ 7 වෙනිදා තියෙන්නේ. එතකොට 8ට අපි කියනවා පල්වෝල් චිල් කියන්නේ 7 චිරියේයෝ චිරියේයෝ කියලා කියන්න පුළුවන්. 8 වෙනි මාසයේ 7 වෙනිදා වේ. ඔනරි මියොත්වෝල් මියොචිරියේයෝ. ඒ කියන්නේ අපි තුන්වෙනි ප්‍රශ්නේ බලමු. 10 වෙනි මාසයේ 22 10 වෙනි මාසයට කියනවා අපි ෂීවෝල් කියනවා 10 වෙනි මාසයට. 22ට කියනවා ඊෂිබිල් ඊයෝ. ඒ කියන්නේ ඊෂිබිල් ඊයෝ. ඒ කියන්නේ 10 වෙනි මාසයේ 22 වේ. 4 වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම ඔනරි මියොත්වල් මියොචිරි ඊයෝ. හද කුමන මාසයේ කුමන දිනයද කියලා තමයි අහන්නේ. එතකොට මේ තුනට අපි කියනවා සම් කියලා. සම් වෝල් දාන්නේ මාසයට සම් වෝල්. එතකොට 15ට කියන්නේ මොකද්ද? ශිබෝ ඉරි ඒයෝ. 10 වෙනි මාසයේ 3 වෙනි මාසයේ 15 වේ. සම්වෝල් ශිබෝ ඉරි ඒයෝ කියලා කියන්න පුළුවන්. පැහැදිලිද ප්‍රශ්න ටික? හරි. ඊළඟට අපිට යනවා ව්‍යාකරණ දෙකට. අපි ව්‍යාකරණ දෙක ගැන කතා කරන්න ගියොත් එහෙම අස්සෝය ඔස්සෝය හෙස්සෝය කියන ව්‍යාකරණය මෙතන අතීත කාලයෙන් කතා කරන විදිහ තමයි මේක අතීත කාල ව්‍යාකරණය. මේක බලන්න ආවෝ නම් ඉතිරි ආවෝ නෙමෙයි නම් එතකොට මොකද්ද අපි හිතන්නේ අර ආවෝ නම් ආයෝ ඉතිරි සේරම ඕයෝ හදානම් හේයෝ. ඒ කවිය මතක නම් අපිට මේකත් පුළුවන්. ආවෝ නම් අත්සෝයෝ ඉතිරි සේරම ඔස්සෝයෝ හදානම් හෙස්සෝයෝ අතීත කාලේ දාන්න තියෙන්නේ. චදානම් ඡායෝ. චදා කියන්නේ මොකද්ද? චදා කියන්නේ නිදිනවා. චත්සෝයෝ මොක්තා කියන්නේ කනවා. මොගොස්සෝයෝ කෑවා. එතකොට ඉල්හදා කියන්නේ වැඩ කරනවා. ඉරෙස්සෝයෝ කියලා කියන්න පුළුවන් අතීත කාල. හරිම ලේසි ව්‍යාකරණයක්. බලන්න උදාහරණයක් දීලා තිනවා චන්නියෝනේ හංගුගේ වස්සෝයෝ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ කොරියාවට ආවා. මේ ඒ භාවිතා කරලා තින්නේ යම්කිසි දිශාව සලකුණු කරන්නට. මෙතන මේ කාල පරාසය සලකුණු කරන්නට තමයි මේක දාලා තියෙන්නේ. චන්නියෝනේ හංගුගේ වස්සෝයෝ. ගිය අවුරුද්දේ කොරියාවට ආවා. ඕජේ පංගල් මොගොස්සෝයෝ. ඒ කියන්නේ පාංගල් මොගොස්සෝයෝ. ඊයේ පාං කෑවා. අතීත මොක්තා මොගොස්සෝයෝ පාං කෑවා. චිනංචුවේ ගිය සතියේ shopping හැස්සෝයෝ. ඒ කියන්නේ ගිය සතියේ shopping හැස්සෝයෝ බඩු මිලදී ගත්තා. ඒ වගේ අතීත කාල ව්‍යාකරණය මේක අස්සෝයෝ ඔස්සෝයෝ හෙස්සෝයෝ කියන අතීත කාල ග්‍රැමර් එක. මේක හරිම ලේසි. බලන්න ඊළඟට මේ තියෙන ප්‍රශ්නය කිරමල් පොගෝ මුංචංගල් මන්සොන් හසයෝ. පින්තූරේ බල්ලා වාක්‍ය සම්පූර්ණ කරන්න. මේ මොකද්ද මෙතන මෙයා කරන්නේ? මෙතන මොකද්ද මේකට කියන්නේ මොකද්ද? හේසායේ කදා ඕචේ ඊයේනි. එතකොට ඊයේ නම් අපි අතීතයෙන් කතා කරන්න ඕන. අද ඒ කියන්නේ කතා කරනකොට හේසායේ
කස්සානං කස්සෝයෝ කස්සෝයෝ පැහැදිලිද? ඔන්න ඔහම ලියවෙන්න ඕන. එතකොට බලන්න දෙවෙනි එකට ගියොත් එහෙම ඔචේ කියන්නේ ඊයේ. මෙයා මොකද්ද මේ කරන්නේ? කෝපිරල් මාෂිදා. කෝපිරල් මාෂිදා. ඔචේ ඊයේ කෝපිරල් කොපි රල් මාෂිදා කියන එක මාෂසෝයෝ වෙනවා දන්නවා. මාෂයෝ සෝයෝ පැහැදිලිද? බිව්වා. ඊයේ කෝපි බිව්වා. ඒතර බලන්න මේක ඔචේ කියන්නේ ඊයේ තුන්වෙනි එක. ඔචේ මොකද්ද මෙයා මේ කරන්නේ? ටෙලිවිෂනල් මොකද්ද? ටෙලිවිෂනල් නල් මොකද්ද? පොදා පස්සෝයෝ කියලා වැටෙනවා. පුවා සෝයෝ පැහැදිලිද? ඔජේ ටෙලිවිෂනල් පස්සෝයෝ ඊයේ ටීවී බැලුවා. ඊයේ රූපවාහිනිය බැලුවා. බලන්න හතරවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම ඔජේ ඊයේ ඉල් හදා මෙතනට එන්න ඕන. ඔජේ මෙයා ඉල් හදානේ මේ වැඩ කරනවානේ. එතකොට ඉල් සෝයෝ ඉල් හෙස්සෝයෝ පැහැදිලිද? වැඩ කරා. ඊයේ වැඩ කරා. පැහැදිලිද ප්‍රශ්න ටික? හරි. එතකොට බාන ඊළඟ තව ප්‍රශ්නයක් තියෙනවා. යට කිරමල් පොගිවා කත්ති තෙවාරල් මන්සුන් හසයෝ. පින්තූරේ බලලා පොගිවා උදාහරණය සමග සංවාදය සම්පූර්ණ කරන්න. හරි. එතකොට බලන්න මේකේ බලන්න තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ බලන්න. 5 වෙනි මාසයේ 6 වෙනිදා මොනවද කළේ කියලා අහන්නේ. 5 වෙනි මාසයේ 6 වෙනි දින මොකද කළේ? ඕල් යුගිල් යුහුන් මොහෙසෝයෝ. හරිද? එතකොට මෙයා මොකද්ද කරේ දවසේ? යොන්වාරල් මෙන්න මේක. යොන්වාරල් පස්සෝයෝ. ඒ කියන්නේ අපිට මේක මොකද්ද? යොන් වාරල් පස්සෝයෝ. පස්සෝයෝ. ඒ කියන්නේ චිත්‍රපටයක් බැලුවා කියලා කියන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. 5 වෙනි මාසයේ 10 වෙනිදා මොනවද කළේ කියලා අහන්නේ. 5 වෙනි මාසයේ 10 වෙනිදා මොකද්ද මෙයා කළේ? උන්දොන් හදා. උන්දොන් හදා. උන්දොන් හදා නම් එහෙනම් උන්දොන් හෙස්සෝයෝ නේද? උන්දොන් හෙස්සෝයෝ. sorry. උන්දොන් හදා. don හෙස්සෝයෝ උන්දොන් හෙස්සෝයෝ ව්‍යායාම ක්‍රීඩා කළා. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. චිනංචු හොයායෝයිරේ මොහෙස්සෝයෝ චිනංචු ගිය සතියේ හොයායෝයි අඟහරුවාදා මොකද කළේ කියලා අහන්නේ. ගිය සතියේ අඟහරුවාදා මෙයා මොකද කරේ? මෙන්න 21 නේද? කොම්බු හෙස්සෝයෝ. එතකොට අපිට ගන්න පුළුවන් කොම්බු හදා හෙස්සෝයෝ පාඩම් කළා කියලා කියන්න පුළුවන්. බලන්න හතරවෙනි ප්‍රශ්නෙට ඔචේ මොහෙස්සෝයෝ ඊයේ මොකද කළේ? ඔචේ මොහෙස්සෝයෝ ඊයේ. ඒතර ඊයේ නම් මොකද්ද? යෝරි ඊයේ. ඕනල් කියන්නේ අදනි. හරි. අද නම් ඊයේ ඇවිල්ලා 29 ඇවිල්ලා මෙයා යෝරි හෙස්සෝයෝ සෝයෝ යොම් කළා. ඔන්නෝමයි ප්‍රශ්න ටික හැදෙන්නේ. පැහැදිලිද? හරි. ඊළඟ කොන්වර්සේෂන් එකට ගියොත් එහෙම තේවායකට සංවාදෙට බලන්න. සංවාදයේ පොන් කියනවා. පොන් සෙන්ගිරේ ඔන්චේයෝ උපන් දිනේ කවදාද? උපන් දිනේ කවද්ද නැත්තම් උපන් දිනේ කවද්ද? තාරා කියනවා ඕවල් ඊසිබිරි ඒයෝ. ඒ කියන්නේ 5 වෙනි මාසයේ 20 වෙනවා. පොන් කියනවා සෙන්ගිරේ මොහෙස්සෝයෝ උපන් දිනේට මොකද කළේ කියලා අහනවා. තාරා කියනවා චිංගුගා කිසුක්සායි වස්සෝයෝ යාළුවා නේවස්යගාගාරයට ආවා.
එතකොට කේකරල් මොගස්සෝයෝ කේක මොගස්සෝ කේකුත් කෑවා කියලා කියනවා. හරි බලන්න ආයි පාරක් පොන් කියනවා සෙන්ගිරේ ඔන්ජේයෝ උපන්දිනේ කවද්ද? තාරා කියනවා පස්වෙනි මාසේ 20 ඕවල් ඊශිබිරියේයෝ පොන් කියනවා සෙන්ගිරේ මොයිස්සෝයෝ උපන්දිනේට මොකද කරේ? එතකොට කියනවා තාරා කියනවා චිංගු ගාකි සුප්සාය වස්සෝයෝ යාළුවා නේවාසිකාගාරයට ආවා කේකරල් මොගස්සෝයෝ කේකුත් කෑවා. පැහැදිලිද? හරි. අපි යන් ඊළඟ දෙපසට. මෙතනත් තියෙන ඔයාලට ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ මේ දෙපස හදලා මේ වගේ හදලා ඒ කියන්නේ දැන් අපිට මෙතන දීලා තියෙනවා දෙපසක්. ඒකට මෙන්න මේ කොටස ඇඩ් කරලා හදන්න කියලා කියන්නේ. සෙන්ගිරේ ඔන්ජේයෝ උපන්දිනේ කවද්ද? 10 වෙනි මාසේ පළවෙනිදා වේ. උපන්දිනේට මොකද කළේ? මියොන් Google මොගස්සෝයෝ උපන්දිනේට කන කෑම කෑවා. හරිද? මියොන් Google මොගස්සෝයෝ මියොන් ගුක් කෑවා. එතකොට අපිට හදන්න පුළුවන් මේක. ඒ කියන්නේ මේ මියොන්ගුක් කියන්නේ අම්මා උපන්දිනේට අම්මා කන කෑම. ඔයා ලොකු ඒ කියන්නේ මම ලොකු වෙනකොට ඔයාගේ උපන්දිනේට ඔයාව ඒ කියන්නේ අම්මව මතක් කරලා කනවා. අන්න ඒකට තමයි මියොන්ගුක් කියලා කියන්නේ. දැන් අපිට මෙහෙම හදන්න පුළුවන්. සෙන්ගිරි ඔන්ජේයෝ උපන්දිනේ කවද්ද? එතකොට ඔයාලට කියන්න පුළුවන් you call Chiril yeyo. සෙන්ගිරේ මොහෙස්සෝයෝ උපන්දිනේට මොකද කරේ? යොන්ආරල් පස්සෝයෝ. ඒ කියන්නේ චිත්‍රපටියක් බැලුවා කියලා කියන්නට පුළුවන්. පැහැදිලිද? හරි.